කාන්තාව වෙන පණයකට ගීතට යන්නේ. වයිෆ් වුණාට පස්සේ තමයි පෙම්වතිය නැති වෙන්නේ. හොඳ? මම මේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ඩේ එකේ යන්නේ හැපි ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ඩේ එකේ යන්නේ. ඒක කියන දෙපා. මේකේ තියෙන නියම එකක්. පිරිමි කෙනෙක් කාන්තාවකගේ අකමැතිම ගුණාංග ලක්ෂණ මොනවාද? යටින් එකෙක් ගහලා තියෙනවා. දන්න මගුලකුත් නැතුව දන්න මගුලකුත් නැතුව පඬිතුකම් කියවි. කියන්න තියෙන දේවල් කෙලින් කියන්නේ නැතුව අපිට හිතා ගන්න ඇති. අනිත් එක පස්ස හරියට කොන්කරේ නෑ වගේ කියලා දෙමින් පතිකිරෙක මතේ. හේතුවක් නැතුව තරහවිය සිටි. ඒක පොඩයි. බොරුවට සැක කිරීම. කතරි ඔදිනෝ නෑ ඉතින් සාදර වෙන්නේ. හරි. බොරුවට සැක කිරීම ඒක අරෝදි. විනිදගේ යහළුවන් අනාටි තිකල එකක් ආවා. මගේ යහළුවන් විනිදගේ යහළුවන් අතර විනිදගේ යහළුවන් මගේ යහළුවන් වෙනවා දැකීමට අකමැතියි. හරි නේද? අපි යාට හොඳටම වෙලා. ඔය වගේ ගොඩක් තියෙන ඇත්තටම මේ සමහර වෙලාවෙ කියන්නේ නැහැ මොකද මම ගෙදර යනවා. මොකද පිටිවිද ඉස්සරහින්. ගොඩක් තියෙන මේ පෝස්ට් එක හොයාගෙන බලන්න පිරිමි කෙනෙක් කාන්තාවකගේ අකමැතිම ගුණාංග ලක්ෂණ මොනවද කියලා තමයි ඒකේ තියෙන්නේ. අනේව තියෙනවා කියන්න ගියොත් එහෙම සමහර විනිද්දෑවලු එවිලා මටත් නෙලයි. මේක මම හිතනවා. ඊළඟට ක්‍රියාදර විදිහට ඉතින් අපි ශිල්පියා